guys කොහොමද ඔයාලට? ඉතින් ගොඩ කාලෙකින් තමයි ඔයාලව හම්බ වෙන්න ආවේ. මොකද පහුගිය ටිකේම අපි ඔයාලත් එක්ක travelling video බෙදා හදා ගත්තට මේ සතිය අපිට යන්න බැරි වුණා. මොකද IMI දෙන්නම අසනීපෙන් තමයි හිටියේ. ඒ නිසා මේ දවස්වල අපි කොහෙවත් ගියේ නැහැ. ඒත් අපි ලබන සතියේ ඔයාලට ලස්සන travelling video එකක් plan කරලා තියෙනවා. අද මගේ නිවාඩු දවස. ඒ නිසා පොඩි පොඩි වැඩ ටිකකුත් තියෙනවා. අද මම ඔයාලට ගෙනාවේ day vlog එකක්. එතකොට අද නිවාඩු දවස නිසා ගෙදර කට්ටිය මගෙන් කේක් එකක් හදලත් ඉල්ලුවා. කේක් එකක් හදන්නත් ඕන. තව චුට්ට පොඩි පොඩි කේක් එක වැඩ තියෙනවා. ඒ ටික කරගන්නත් ඕන. අද මගේ දවස ගත වෙන විදිය තමයි ඔයාලත් එක්ක බෙදා හදා ගන්න යන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බලමු කොහොමද මගේ දවස මම ගත කරන්නේ කියලා. ඉතින් අපි මුලින්ම පිළියන්දල ටවුන් එකට ගිහිල්ලා ගෙදරට ඕන බඩු ටිකයි ඊළඟට කේක් එක හදන්න ඕන බඩු ටිකයි අරගත් එක තමයි මුලින්ම කරේ. මෙන්න මෙතනින් තමයි අපි කේක් එකට අවශ්‍ය බඩු ටික ගත්තේ. ඒ ටිකත් අරගෙන ඊට පස්සේ මම ආවා ලේ එකක් චෙක් කරගන්න. මොකද මට හිතෙනවා මට තයිරොයිඩ් ප්‍රශ්නයක් ඇති කියලා. ඒ ප්‍රශ්නත් එක්ක මම TSH කියන පරීක්ෂණය කරගන්න ලැබ් එකට ආවා. ඒ ඔක්කොමත් වැඩ ඉවර වෙලා අපි ගෙදර ඇවිල්ලා කේක් එක හදන්න පටන් ගත්තා. මුලින්ම ඔය පේන විදිහට ඕගොල්ලෝ පාම් පිටි ග්‍රෑම් 100ක් අරගෙන ඒක හලා ගන්න ඕන. ඊට පස්සේ මම කරේ බිත්තර 3ක් අරගෙන සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 3ක් අරගෙන මුලින්ම අපි බ්ලෙන්ඩර් එකට දාගන්න ඕන. වෙන වෙනම තමා දාගන්න ඕන. නැත්තම් බිත්තර සමහරක් වෙලාවට නරක වෙලා තිබ්බොත් එහෙම ඔය ඔක්කොම එකට එකතු වෙන නිසා ඒ උනට ඒක මගේ අතින් වෙච්ච මිස්ටේක් එකක්. මම බිත්තර 3ම එකට දාගත්තා. කඩාගත්ත බිත්තර ටිකට ඊට පස්සේ මික්ස් කරනවා ලුණු චුට්ටක් දාලා ඊට පස්සේ තේ හැන්දෙන් එකක ප්‍රමාණයකට වැනිලා දාගන්න ඕන. වැනිලා දා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. ඒ උනාට ඉතින් ගෙදර තිබ්බ නිසා මම ඒව දාගත්තා. ඊට පස්සේ පොල් තෙල් චුට්ටකුත් මේකට දාගෙන ඊළඟට මේක හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕන. මෙතෙන්දී මටගේ අතින් වරදක් වුණා. මට සීනි දාගන්න අමතක වුණා. නැත්තම් මේ බ්ලෙන්ඩර් කරද්දී මේකටම සීනි ටිකක් දාලා බ්ලෙන්ඩර් කරගන්න ඕන. පස්සේ තමයි මම සීනි ටික එකතු කරගත්තේ. ඒක මට පොඩ්ඩක් අමතක වුණා. ඊට පස්සේ ඒ ටිකත් බ්ලෙන්ඩර් කරගෙන ඉවර වෙලා මම ඊළඟට ඒක බෝල් එකකට දාගෙන ඊට පස්සේ කරන්න ඕන මේ පාම් පිටි ටික මේකට හලා ගන්න ඕනේ. මේ බිත්තර මේ සාරු ටිකට හරා ගන්න ඕන. ඒ හලා ගද්දී ඒකට බේකින් පවුඩර් වලින් තේ හැඳි කාලක් වගේ දා ගන්නත් ඕන. ඊළඟට බේකින් සෝඩා වලිනුත් මම චුට්ටක් දාගත්තා. ඒක අර කේක් එක පිපෙන්න ඕන නිසා මම ඒ දෙක දාගත්තා. ඊට පස්සේ මම අද හදන්නේ චොකලට් කේක් එකක් නිසා පුරවපු කොකෝවා පවුඩර් මේස හැඳි දෙකකුත් මේ මිශ්‍රණයට මම දාගත්තා. ඒක දාගෙන ඉවර වෙලා හොඳට මික්ස් කරන්න ඕන. වැඩි ඝනකමත් නැති, වැඩි දියාරුත් නැති බැටර් එකක් එනකන් තමයි අපි මේක හොඳට කලවම් කරන්න ඕන. හොඳට කලවම් කරගත්තම මෙන්න මේ විදිහට එනවා. මේක මේ ඔයාලට පේනවා ඇති ටිකක් ඝනකම වැඩි කියලා. ඒකේ ඝනකම නැති කරගන්න මම ඊට පස්සේ කිරි චුට්ටක් දැම්මා. කිරි චුට්ටක් දාලා ආයෙ කලවම් කරාට පස්සේ ඝනකම නැතුව ගියා. ඊට පස්සේ මේ විදිහට තාච්චියක් අරගෙන ඒක වටේට තෙල් කොලයක් ඔතලා අර ද්‍රාවණය මම ඒකට දාගෙන ලිපෙන් තිබ්බා. ලිපෙන් තියලා හුමාලේ පිට වෙන්නේ නැති වෙන විදිහට වැහුවා. ඊට පස්සේ මම කරේ කිරි මිලිලීටර් 200ක් විතර අරගෙන ඒක ওই විදිහට තාච්චියකට දාලා ඊට පස්සේ කොකෝවා පවුඩර් පුරවපු හැන්දක් දාලා
සීනිත් මගේ රස අනුව දාලා හොඳට කලවම් කරා. එතකොට ඕක විනාඩි 5ක් විතර හොඳට කලවම් කරා මම. අර භාජනයේ ඇලෙන ගානට එනකම්ම හොඳට කලවම් කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ ඒක පොඩ්ඩක් නිවෙන්න තිබ්බා. නිවෙන්න තියලා ඒකට මම දැම්මා බටර් ටික. බටර් ටිකත් හොඳට ওই විදිහට එකතු කරලා ඉවරලා කලවම් කරාට පස්සේ මම ඊළඟට බැලුවා කේක් එක කොහොමද කියලා. කේක් එක දැන් මම ලිපෙන් තියලා විනාඩි 10ක් 15ක් විතර ඇති. කේක් එක ඇවිල්ලා තියෙනවා. මේ විදිහට කේක් එක ගානට බේක් වෙලා තිබ්බා. ටිකක් උඩට ඇවිල්ලා තියෙන්නේ. ඔය හරියටම කේක් හදන තැටියක නෙවෙයිනේ හැදුවේ. ඒ නිසා තමයි ওই විදිහට උඩට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම කේක් එක ලිපෙන් බාලා ඔය කොලයක් ඔතනොත් මේව කරලා ඊට පස්සේ කොලෙන් තියලා ඊට පස්සේ මම ඒක කපලා අර හදාගත්ත දියරේ කේක් එක ඇතුළට අර නිකන් අයිසින් එකක් වගේ තමයි දාන්න යන්නේ. ඊට කලින් මං හදලා තියෙන්නේ බටර් කේක්. ඒක නම් හොඳටම එනවා. මම මේ ෆස්ට් ටයිම් තමයි චොක්ලට් කේක් එකක් හැදුවේ. ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒ වුණාට රසට ආවා. මම දැන් ඔයාලට පෙන්නන්න යන්නේ. මම දැන් චුට්ටක් දැන් උඩටම ඉඳලා මට කම්මැලි. මම ඔයාලට පෙන්නන්න යන්නේ පල්ලෙහාට ගිහිල්ලා අපේ වත්තේ ඉන්න යාළුවෝ ටිකක්. බලාගන්න කීප දෙනෙක්ම ඉන්නවා. ඒගොල්ලන්ට කෑම ටිකක් දාලා මගේ බල්ලා ඉන්නවා. මම ඔයාලට යාවත් පෙන්නන්නම්. එයා පොඩ්ඩක් ඇවිද්දවලා අර යාළුවෝ ටිකටත් කෑම දාලා එන්න තමයි හදන්නේ. අපි බලමු එහෙනම් ගිහිල්ලා. සුදු මානික කො මේ වීඩියෝ එකට ඉන්න. සුදු අපි යන්න ඇවිදින්න. ඇවිදින්න යන්න. ඇවිදින්න යන්න. අපි දෙන්න ඇවිදින්න යන්දානේ. යන්න ඇවිදින්න. සුදු මානික අපි දෙන්න යන්න ඇවිදින්න. මේ තියෙන අපේ වත්ත. මම දැන් පල්ලෙහාට ආවා. පොඩ්ඩක් ඇවිදින්න යන්නත් ඕන. මේ ba 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 entaga ba 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 nakalaga මෙන්න මගේ යාළුවා. මෙයා තමයි අපේ ගෙදර ඉන්න කුකුලන්ගෙන් අහිංසකම කුකුලා. අපේ අම්මයාට නමකුත් දාලා තියෙනවා. එයාට කියන්නේ රතා කියලා. මෙයා තමයි අපේ ගෙදර ඉන්න අහිංසකම කුකුලා. හරිනේ. සත්තය නේද ඔයා? වා සත්තය නේද? මෙයා තමයි ඉතින් අපේ ගෙදර ඉන්න හැමෝගෙම හුරතලා. මෙයාට ඉතින් අපේ ගෙදර ඉන්න හැමෝම ආදරෙයි. එක එක නම් කියනවා. අපේ අම්මා නම් ඉතින් ආදරයට එක එක නම් වලින් මෙයාට කතා කරනවා. මෙයා ගෑනු සතෙක්. මෙයාගේ නම ලියා. තාම අවුරුදු 2යි වෙන්නේ. ඔය ඉතින් අපිට වෙලාවක් ලැබිච්ච වෙලාවකට සාමාන්‍ය වුණ සතියකට එකපාරක් දෙපාරක් වගේ මෙයාව නාවනවා. නාවලා පිහිදලා දත් මැදලා දැන් එයා හොඳට ක්ලියර් වෙලා ඉන්නේ. ඊට පස්සේ මම මෙයාගේ නාවල ඉවර වෙලා පණ්ඩි පීරුවා. නැත්තම් අර පණ්ඩි එකට ගැට ගහනවා වගේ වෙනවා. නාවල ඉවර කරලා ඊට පස්සේ මම මෙයාට හැමදාමත් නෑවුවට පස්සේ එලකිරි එකක් දෙනවා. ගයිස් දැන් මම බල්ලවත් නාවලා මාත් ලැස්සෙලා ඉන්නේ. පොඩි ගමනක් යන්නත් තියෙනවා. දැන් හවස 4:00ට විතර ඇති. අපි ලබන සතියේ අලුත් travel video එකකින් ඔයාලා හම්බ වෙනකම් ඔයාලා ඔක්කොමලා සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම අපේ SLCT couple කියන අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්න. bye.